හුඟක් දෙනකොට ටයිටනික් කිව්වට පස්සේ මතක් වෙන්නේ ජැක්වය රෝසය වුණාට ටයිටනික් තමයි 19 වෙනි සියවසේ අපිට දක්නට ලැබෙන ලොකුම අනතුර. ටයිටනික් ගැන කතා කරන්න ඉස්සෙල්ලා එකම එක වීඩියෝ එකකින් මට දීපු මේ සපෝට් එකට ඔයාලට එක්කෙන්ම රෙස්පෙක්ට්. හරි දැන් බයිලා ඇති. අපි කතාවට යමු. මිනිස්සු 1500කට වැඩි ප්‍රමාණයක් මැරුණු 1912 උතුරු ඇට්ලාන්ටික් සාගරයේ අප්‍රේල් 15 අඩුවෙම 2:20ට විතර සිද්ධ වෙච්ච මේ ලොකු භයානක අනතුර තමයි අපි ටයිටනික් කියලා හඳුන්වන්නේ. නැව හදපු සමාගම කිව්වේ මේ නැව අයිත් දෙවියන්ටවත් ගිල්ලන්න බැරි නවක් කියලා. ඒ කියන්නේ අන්සින්කබල් ෂිප් එකක්. එහෙම නැත්නම් ගිල්විය නොහැකි නෞකාවක් කියලා. ඔව් පොඩ හිටපන්. ඔබ දැන් කියුනේ ගිලුණා කියලා අප්‍රේල් 15. ඔව් මේක ගිලුණා. ඒ කියන්නේ ගිල්ලන්න බැරි නැව ගිලුණා කියන එක. ඒක තමයි ගිලිලා ඒක. ආපු හාන්ඩි එකක් ගිලිලා. එතකොට අපි කතා කරන්න ඕනේ ඇයි ගිලුනේ? උතුරු ඇට්ලාන්ටික් සාගරයේ ටයිටනික් යාත්‍රා වෙන ගමන් තියෙද්දි ඒ කට්ටියට හම්බ වෙනවා අයිස් පර. එහෙම නැත්නම් අයිස් කුට්ටි අයිස්බර්ග්ස් තියෙන ප්‍රදේශයක්. එතකොට මේ හරහා ගිල්ලන්න බැරි නමක් යාත්‍රා කරයි කියලා ඒ නැවට කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. ඉතින් අන්න ඒක නිසා නැවේ කාර්ය මණ්ඩලය තීරණය කරනවා ඒ අයිස්බර්ග්ස් තියෙන ඒ පැත්ත හරහා කිසි ප්‍රශ්නයක් නොවේ ටයිටනික් තියේවි. ඒක නිසා අපි එතනින් ධාවනය කරන්න ඕන කියලා ඒ නැවේ ඉන්න කාර්ය මණ්ඩලය හිතනවා. එහෙම අයිස් කුට්ටි වල වැදෙමින් ගමන් කරපු ටයිටනික් හදලා තිබෙත් මේ වගේ යකඩ ප්ලේට්ස් වලින්. එතකොට ඒවයිතුත් මේ වගේ අර රිවට්ස් එහෙම නැත්නම් ඇන සවි කරලා තිබ්බා. ඉතින් මේ ඇන හදලා තියෙන යකඩ වලින්. එතකොට මේ යකඩවල සල්ෆර් ප්‍රතිශතය වැඩි වෙනකොට අපි දන්නවා අයන් සල්ෆයිඩ් හැදෙනවා. අධික සීතලකදී ඔන්න ඔය කතාව අපි දැනන් ඉදියේ නැහැ. ඉතින් මේ අධික සීතලයේදී හැදෙන අයන් සල්ෆයිඩ් මොකක්ද කරන්නේ මේ යකඩවල දුර්වල බන්ධන හදනවා. අන්න ඒක නිසා අර ශක්තිමත්ව තියෙන සාමාන්‍ය උෂ්ණත්වයට ශක්තිමත්ව තියෙන අපි දන්න යකඩ තියෙන්නේ අන්න ඒවා බංගුර වෙනවා. ඒ කියන්නේ පොඩි ගැටීමකදී වුණත් සම්පූර්ණයෙන් කෑලි වලට කැඩිලා යන තත්ත්වයට මේ යකඩපත් වෙනවා. හැබැයි වැඩේ කියලා කියන්නේ අපි ඔය දැන් මම කියපු කතාව දැනගෙන ඉදියේ නැහැ ඒ වෙනකොට. ඒ කියන්නේ අධික සීතලකදී යකඩ අපි දන්න යකඩ නෙවෙයි බංගුර වෙනවා කියලා. එහෙම නැත්නම් සුළු ප්‍රහාරයකදී වුණත් කැඩෙනවා කියලා අපි ඒ වෙනකොට දැනගෙන ඉදියේ නැහැ. අන්න ඒක තමයි මේ භයානක 1500ක විතර මිනිස්සු ප්‍රමාණයක් බිලිගත්ත ඇට්ලාන්ටික් සාගරයේ භයානකම අනතුරට හේතු වුණේ. ගහලා තියෙන රිවර්ට්ස් ටික ඔය වෙනකොට අර අයිස්බර්ග් එකේ හැප්පිච්ච ගමන් සම්පූර්ණයෙන් කැඩිලා යනවා. ඒ කැඩිලා යාමත් සමගින් ඇතුළට වතුර කාන්දු වෙනවා. කාන්දු වෙලා 2:00ට විතර ටයිටනික් ගිලෙන්න ගන්නවා. ඒ මහා ඛේදවාචක ඇතුනේ එන්න ඒ විදියට. එතකොට මේ ටයිටනික් හදන්න ගත්ත මේ ප්ලේට් යකඩ ප්ලේට් කලින් පරීක්ෂණ වලට ලක් කරේ නැද්ද? ලක් කරා. හැබැයි ඒ සාමාන්‍ය උෂ්ණත්වයටදී. මේ වීඩියෝ කළා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි ඔයාලගේ අදහස්. ඒව තමයි අපිට වටින්නේ. පළවෙනි කමෙන්ට් කරන් යන්න.